වේදිකාව පුංචි තිර සිනමාව යන විවිධ ශේෂ්ත්‍ර අතික්‍රමණය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ලාල් කුලරත්න. රතු හැට්ටකාරගෙන් නැරඹි සිය රංගන දිවිය තුල ඔහු ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන චරිත රාශියක ජීවය එකතු කර තිබෙනවා. ඒ ආකාරයෙන් රංගනයේ විවිධ ඉසව් ස්පර්ශ කරන ලාල් කුලරත්න වාණිජ්‍ය විෂය ධාරාව උගන්වපු ගුරුවරයෙක් බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ගෙවුණු දවසක ඔහු සිය ගුරු භූමිකාව ගැනත් නළුවෙකුට එහා ගිහින් නියැලුණු විවෘත වෘත්තීන් ගැනත් මේ ආකාරයෙන් අදහස් දක්වලා තිබුණා. මම පාසල් කිහිපයකම වාණිජ්‍ය විෂය ධාරාව උගන්වපු ගුරුවරයෙක්. පස්සේ නාට්‍යයකට මාසයක විතර නිවාඩු දාලා මම රට ගියා. මගේ මාසෙක කාලය වෙනුවට මාස 3ක් විතර ගියා කියලා මගේ සේවයත් හිටෙව්වා. ගුරුවරයෙකුට අමතරව මම 71 දී දේශපාලනයටත් සම්බන්ධ වුණා. රස්සාවක් නැති කාලේ පොඩි ව්‍යාපාර කළා. ඊට පස්සේ මම යාළුවෙකුගේ මාර්ගයෙන් කොන්ත්‍රාත් වැඩ කළා. හිටි ගමන් මං අසනීප වුණා. අසනීපෙත් එක්ක ගෙදරට වෙලා හිටපු කාලේ මම ඉන්දියාප්ප බිස්නස් එකක් පටන් ගත්තා. මුලදී ඒ හින්දා අපිට පාඩු වුණා. නමුත් පස්සේ දවසකට ඉන්දියාප්ප 30000ක් විතර ඕඩර් එන තරමට ඒ ව්‍යාපාරය දියුණු වුණා. ඉන්දියාප්ප බිස්නස් එක දියුණු කරන්න මම ලෝන් එකක් ගන්න බැංකුවට ගිය වෙලාවක ඉන්දියාප්ප බිස්නස් එකට ලෝන් ගන්න ආවා කිව්වහම බැංකුවේ මහත්තයාගේ මූණ වෙනස් වුණා. නමුත් මම කොහොම හරි ලෝන් එකක් අරගෙන පස්සේ මගේ ව්‍යාපාර දියුණු කරගත්තා. එහෙම තමයි ලාල් කුලරත්න Tamanගේ ගමන ගැන හිදි කිව්වේ.